අපේ ප්‍රධාන දේ බල ශක්තිය අඛණ්ඩව සැපයීම. ඒක තමයි අපේ අරමුණ. එහෙනම් අපි දෙවෙනි පියවර ගියා මොකද්ද? පසුගියදා ගිය සතියේ අපි කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා. විශේෂ කමිටුවකට විවිධ සමාගම් වලට පුළුවන් නම් ඉල්ලුම් ඉදිරිපත් කරලා ඒ කමිටුව දේශපාලන මැදිහත්වීමක් නැහැ අදාළ රාජ්‍ය නිලධාරීන් එක්ක ඒ කමිටුව විමර්ශන ලක් කරලා ඒ වගේ පිළිගත හැකි භාවය ඒ වගේ මූල්‍ය වටිනාකම අපිට අවශ්‍ය වෙන දිනේට එක එනවද? ඒකත් වැදගත්. කවදා හරි එනකක් ගෙනල්ලා බෑ. මොකද අපිට වරායේ යම් ඉඩ ප්‍රමාණයක් තියෙන ඒ දිනේට විතර එනවා ගෙන්න ඕන. ඒවට ගැලපෙන නමක් එනවා නම් අපි ලබා දෙන්න ලෑස්ති කියලා තීරණය කරන් තිබුණා. එනොම හිතන්නේ බොරතෙල් නමකටත් අපිට ලබා දීමේ හැකියාව තියෙනවා ආසන්න වශයෙන් 12 වෙනිදාට කලින් බොරතෙල් නමක් ගෙන්න ගන්න. ඒක සාර්ථක වුණොත් අපි හැම විකල්පයක්ම සමහර විට අපි කල්පනා කරනවා මේ විකල්ප ඔක්කොම එකට සාර්ථක වුණොත් අපිට අතිරික්තයක් එයිද? නමුත් අපි ඒ අවදානම ගන්නවා. හැබැයි අනිත් පැත්තෙන් එකක් හරි අසාර්ථක වුණොත් මොකද්ද වෙන්නේ? අපිට හිගයක් ඇති විය හැකියි. ඒ නිසා සමහර විට අපි හදලා තියෙන සියල්ල එක විට හරි ගියොත් එක මොහොතකට අපිට අතිරික්තයක් ඇති වෙවි. හැබැයි අපි අතිරික්තයට වඩා අපිට හානි කර හිගයක් ඇති වීම. නෝ කීපයක් වරායි හිර වෙන්න පුළුවන්. දෙමරේ ගෙවන්න වෙයි. නමුත් අපි ඒක ලෑස්ති. මම දැම්මම කියන්නේ පස්සේ කියන්න එපා. අන්න නැවක් ගෙනලා දවස් 7ක් තියාගත්ත ඒකට සල්ලි ගෙවුවා කියලා. අපි ඒකට සූදානමින් තමයි වැඩ කරන්නේ. ඇයි ඒකට සූදානමින් වැඩ කරන්නේ? කවර හෝ තැනකින්. මොකද මේ යුද්ධයේ ස්වභාවය කාටවත් හරියට ගණනය කරගන්න බැරි තත්යකට මතුවලා තිබෙනවා. නිසා මේක කවර ආකාරයෙන් වර්ධනය වේවිද කියන එක පිළිබඳව කාටවත් අනිශ්චිතභාවයක් තියෙනවා. ඒ නිසා ගත හැකි හැම විකල්ප මාර්ගයක්ම අපි අරගෙන තියෙනවා. 2022-23 කාලේ බලශක්ති ශේත්‍රයේ අර්බුදය මතුවුණේ ලෝක පරිමාණයෙන් බලශක්ති මිල ඉහළ යාම හේතු කොටගෙන නෙවෙයි. ප්‍රධාන ප්‍රශ්නේ මතුවුණේ මොකද්ද? ඩොලරය අගය ඉහළ ගියා. මම කියන උදාහරණයකට ගත්තොත් රුපියල් ඩොලරයකට රුපියල් 185කට තිබුණු අගය 372 දක්වා ගියා. හැබැයි බ්ලැක් මාකට් එකේ 400 දක්වා ගියා. මතක ඇති රවි කරුණාරත්න මන්ත්‍රීතුමා නේද? 400 දක්වා ගියා බ්ලැක් මාකට්. එතකොට එදා ඉන්ධන මිල පෙට්‍රල් ලීටරයක් 137 ඉඳන් 420 දක්වා වැඩි වුණා. ලෝක වෙළඳ පොලේ මිල උච්චාවචන වීම නෙවෙයි බලපෑම මොකද්ද? ඩොලරයේ අගය 185 ඉඳන් 370 දක්වා වැඩිවීම. ඊළඟ 95 පෙට්‍රල් වල 161 ඉඳන් 450 දක්වා 279කින් ඉහළ ගියා. ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටි. සාමාන්‍ය ඩීසල් ගත්තොත් 104 ඉඳන් 400ට ගියා. ඩොලරයේ අගය ඉහළ යාම බලපෑම. ඒ නිසා එක වෙලාවකදී ඉන්ධන මිල ඉහළ යන මොකක් මතද? ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියල කඩා වැටීම හේතු කොටගෙන. ඒක අපිට මෑත කලින් අත්දැකීමක් තියෙනවා. හැබැයි දැන් අර්බුදේ මතුවලා තියෙන්නේ කොහොමද? දැන් අර්බුදේ මතුවලා තිබෙන්නේ ලෝක පරිමාණයෙන් ඉන්ධන මිල ඉහළ යාම. 92 පෙට්‍රල් මාර්තු 2 ඉඳන් මාර්තු 18ට ගත්තොත් 55කින් ඉහළ ගිහලා තිබෙනවා. 95 පෙට්‍රල් ගත්තොත් 92 ඉඳන් 153ක 65කින් ඉහළ ගිහලා තියෙනවා. ඩීසල් ගත්තොත් මාර්තු 2 114යි මාර්තු 18 195යි 74කින් ඉහළ ගිහලා තියෙනවා. ක්‍රූඩ් ඔයිල් ගත්තොත් ඩොලර් 81යි 114 දක්වා 40කින් ඉහළ ගිහලා තියෙනවා. සාමාන්‍යයෙන් සරල සූත්‍රයක් මම තමුන්නාන්සලාට කියන තෙල් මිල ගන්න කරන්නේ. 1 ඩොලරයකින් තෙල් මිල වැඩි වුණොත් රුපියල් 2කින් අපේ තෙල් මිල වැඩි වෙනවා. ඒක තමයි සූත්‍රය. රුපියල් 2ක බලපෑමක් අපිට තියෙනවා. එතකොට දැන් බලන්න 92 ඉඳන් 139ට ඒක රුපියල් ඩොලර් 49කින් ඉහළ ගිහලා තියෙනවා. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයකින් රුපියල් වලින් ඉහළ යනවද කියලා. ඩීසල් ගත්තොත් 117 ඉඳන් 190ට 174කින්. ඒ කියන්නේ 98 ඉඳන් 14 ගත්තොත් 84කින් ඉහළ ගිහලා තියෙනවා. ඒක දෙකෙන් වැඩි කරොත් තේරුම් ගන්න පුළුවන් ඩීසල් වල මිල ඉහළ යාම.